හරි අපි අද කතා කරන්නේ කෙටියෙන් කතා කරන්නේ අපි කිව්වොත් මෙන්න මේ මහ බැංකු ශේෂපත්‍රය කියන්නේ මොකද්ද? ඊළඟට මේ අධිබලති මුදල් කියන්නේ මොකද්ද? ඊළඟට මුදල් සැපයීම අධිබලති මුදල් සහ මහ බැංකු ශේෂපත්‍රය කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක තමයි ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ. එතකොට ඔයාලා දැනගන්න ඕන ළමයි ප්‍රධාන වශයෙන්ම මේ පදනම් මුදල් නැත්තම් අධිබලති මුදල් කියන්නේ මොකක්ද කියලා ඔයාලා දැනගන්න ඕනේ. එතකොට අධිබලති මුදල් කියලා කියන්නේ මොකද්ද? රටක මුදල් සැපයීමට පදනම සපයන මුදල්. නැත්තම් කියන්න පුළුවන් මොකද්ද? මහ බැංකුව වාණිජ බැංකුව වලට සහ මහජනයාට ඇති ඍජු මූල්‍ය වගකීම්. එතකොට ඔයාලා දැනගන්න ඕනේ මෙතන ප්‍රධාන වශයෙන් කී පොයින්ට් එක මේ මුදල් සැපයීම කියන්නේ මොකද්ද? අපි කලින් කුප්පේ කතා කරා කෙටියෙන් කිව්වොත් M1, M2, M2B සහ M4. හරිද? ඊළඟට මේ ඍජු මූල්‍ය වගකීම කියලා තියෙනවා. ඒතර ඔයාලට අවබෝධ වෙන්න ඕනේ එහෙනම් මේ අධිබලති මුදල් කොහෙද තියෙන්නේ? මහ බැංකු ශේෂපත්‍රයේ. මහ බැංකු ශේෂපත්‍රයේ තියෙන්නේ වගකීම් පැත්තේ. එතකොට ඔයාලා දන්නවා අධිබලති මුදල් හතරක් තියෙනවා. මහජනයා සුදු විවහාර මුදල්, වාණිජ බැංකු සුදු විවහාර මුදල්, වාණිජ බැංකු මහ බැංකු පවත්වාගෙන තැන්පතු සහ රාජ්‍ය නියෝජිත ආයතන මහ බැංකු පවත්වාගෙන තැන්පතු. එතකොට අධිබලති මුදල් නිර්වචනයේ තිබ්බා මහ බැංකුව වාණිජ බැංකුව වලට සහ මහජනයාට ඍජු මූල්‍ය වගකීම කියලා. එතකොට ඔයාලට අවබෝධයක් වෙන්න ඕනේ මේ අධිබලති මුදල් තියෙන්නේ මහ බැංකු ශේෂපත්‍රයේ වගකීම් පැත්තේ. ඒතර වගකීම් ඔන්න කොටස් හතරක් තියෙනවා. එහෙනම් ශේෂපත්‍රයේ වගකීම් පැත්ත හැදෙන්නේ ප්‍රධාන වශයෙන් මොනවාද? වගකීම් පැත්ත හැදෙන්නේ අධිබලති මුදල් වලින්. අධිබලති මුදල් වලින් තමයි වගකීම් පැත්ත හැදෙන්නේ. ඊළඟට වත්කම් පැත්ත හැදෙන්නේ කොහොමද? වත්කම් ප්‍රධාන කොටස් තුනයි. මහ බැංකුව සතු සුද්ධ දේශීය වත්කම්, මහ බැංකුව සතු සුද්ධ විදේශීය වත්කම්, මහ බැංකුව සතු අනිකුත් සුද්ධ වත්කම්. දැනට සරලව ওই තුන මතක තියාගන්න. ප්‍රධාන වශයෙන් මේ මහ බැංකුව සතු සුද්ධ දේශීය වත්කම් කියලා කියන්නේ මහ බැංකුව විසින් රජයට සහ වාණිජ බැංකුවට ලබා දුන් ණය වලින් එයාලා ගෙවූ ණය අඩු කරාට පස්සේ තමයි එන්නේ මොකද්ද? මෙන්න මේ වාණිජ බැංකුව හා රජයෙන් ලබා දෙන ශුද්ධ ණය කියන්නේ. ඒක ශුද්ධ ණය කියන්නේ මොකද්ද? දුන් ණය වලින් ගෙවූ ණය අඩු කරලා. සරල මතක තියාගන්න දැනට. ඊළඟ මේ මහ බැංකුව සතු සුද්ධ විදේශී වත්කම්. විදේශී වත්කම් වලට ප්‍රධාන වශයෙන්ම ළමයි තියෙන විදේශ විනිමය. කියන්නේ ඩොලර් සල්ලි කියන්නේ සංචිත වගේ දේවල් කියන්නේ විදේශ විනිමය. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා දැන් රජයේ සහ වාණිජ බැංකුව පිටරට බැංකුව වලින් ණය ගන්නවානේ. එතකොට මේ ණය ගද්දී එයාට හිතන්න ඇමරිකාවට ණයක් ගද්දී එයාට රුපියල් නෙමෙයි ඇමරිකන් ඩොලර් නේද? එතකොට මහ බැංකුව මොකද කරන්නේ? ඒ ඇමරිකන් ඩොලර් ටික අරගෙන මහ බැංකුව ඊට සමාන මුදල් ප්‍රමාණයක් වාණිජ බැංකුවට රජයට ලබා දෙනවා. තේරෙනවද? අන්න ඒ හරහා තමයි මෙන්න මේ ශුද්ධ විදේශී වත්කම් නිර්මාණය වෙන්නේ. ඊට අමතරව මොකද වෙන්නේ? දැන් වාණිජ බැංකුව දැන් අර ගත්ත නැහැ ගෙවන්නේ රුපියල් වලින් ගෙවන්න බෑනේ. ඒතර වාණිජ බැංකුව රජය මොකද කරන්නේ? මහ බැංකුවට රුපියල් දීලා මහ බැංකුව මොකද කරන්නේ? අර ඩොලර් අදාළ රුපියල් වලට අදාළ ඩොලර් ටික ඒ අදාළ ණය පාර්ශ්ව වලට ගෙවනවා. ඒතර ඔන්න ඔය ක්‍රියාවලිය හරහා තමයි ප්‍රධාන වශයෙන්ම ඔය ශුද්ධ විදේශීය වත්කම් නිර්මාණය වෙන්නේ. අපි ඊළඟට සාමාන්‍යයෙන් අපි කතා කරනවා ඊළඟ කතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම කොහොමද මේ ආර්ථිකයට අලුතෙන් කාසිහා නෝට්ටු නිකුත් වෙන්නේ? කොහොමද අධිබලති මුදල් නිර්මාණය වෙන්නේ? ඒතර සාමාන්‍යයෙන් ඔයාලා ශේෂපත්‍රය දැනගන්න වගකීම් පැත්ත නිර්මාණය වෙන්නේ අධිබලති මුදල් වලින්. ඒතර ඔයා දැනගන්නවා මුදල් සැපයීම තීරණය වෙන්නේ අධිබලති මුදල් එක්ක. ඒ කියන්නේ අධිබලති මුදල් වැඩි වුණොත් මුදල් සැපයීම වැඩි වෙනවා. අධිබලති මුදල් අඩු වුණොත් මුදල් සැපයීම අඩු කරනවා. ඒතර අධිබලති මුදල් තීරණය කවුද? මහ බැංකුවේ වත්කම් ව්‍යුහය ඔස්සේ. ඒතර මහ බැංකුවේ සුද්ධ දේශීය වත්කම් හරි විදේශීය වත්කම් හරි සුද්ධ අනෙකුත් වත්කම් හරි වැඩි වුණොත් අධිබලති මුදල් වැඩි වෙනවා. අධිබලති මුදල් වැඩි වුණොත් මුදල් සැපයීම වැඩි වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ වත්කම් ව්‍යුහය අඩු වුණොත් අධිබලති මුදල් අඩු වෙනවා. ඊළඟට රටක මුදල් සැපයීම අඩු වෙනවා. ප්‍රශ්නයක ඇහුවොත් එහෙම මුදල් සැපයීම අඩු කරන්න මොකද්ද කරන්න ඕනේ? අධිබලති මුදල් අඩු කරන්න පියවර ටික පෙළෙලිය එකපාරම මේක අඩු කරන්න බෑනේ. අධිබලති මුදල් අඩු කරනවා. අධිබලති මුදල් අඩු කරන්නට නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ශුද්ධ දේශීය වත්කම් විදේශීය වත්කම් අනිකුත් ශුද්ධ වත්කම් පාලනය කරන්න ඕනේ. ඒතර තේරෙනවා. ඒතර සමහර ගණන් වල ඔයාලට මෙහෙම එන්න පුළුවන්. හරිද? ඔයාලට මෙන්න මේ පදනම් මුදල් ටික දෙනවා මෙතන. ඒතර ඔයා එකතු හේතුව මේ දෙක සමානයි ළමයි. මේක ශේෂපත්‍රයන්නේ. ඔයාලා accounts වල ගහන අරින්න නිකන් අර ගිණුමක් වගේ. ඒක අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. එතකොට ඔයාලට මේ දෙක එකතු අරගෙන මෙතනට දාගෙන ඔයාලට සාමාන්‍ය මේ දෙකක් දෙන්න පුළුවන්. ඒතකොට එකක් හිස්තන පුරව ගන්න. ඒ දැනුම තියාගන්න මෙන්න මේ ශේෂපත්‍රයේ මොකද මේ දෙපැත්ත සමානයි. තේරෙනවද? අපි ඊළඟ කුප්පියෙන් අලුත් දෙයක් කතා කරන කොහොමද මේ අධිබලති මුදල් වෙන්නේ කියලා. එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි.
අපිත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා.